සුබ දවසක් සිංහල අලුත් අවුරුද්දට මට ආපු ලස්සන කේක් ඕඩරයක් හදන හැටි අද අපි බලමු. ඉතින් මේ කේක් එක ඩිසයින් එක මට දුන්නේ මේ විදිහට තමයි. මම ඒකට අවශ්‍ය දේවල් ටික ඉස්සෙල්ලාම එකතු කරගත්තා. ඉතින් මේක ග්‍රෑම් 500 කේක් එකක්. ග්‍රෑම් 500 කේක් එකට මම 250 කේක් දෙකක් අරගත්තා. උසට ගන්න ඕනේ නිසා. මේකට අවශ්‍ය ටොපර් එක, එතකොට මේකට අවශ්‍ය ෆොන්ඩන්ට් එක ඒව මං කලින් හදලා තියාගත්තා. ඉතින් කේක් දෙක එක උඩ එක තියලා අපි වෙනදා වගේම ක්‍රම් කෝට් කරගත්තා. කේක් එක බටර් කේක් එකක්. එතකොට අයිසිං එකත් බටර් අයිසිං එකක්. හොඳට කේක් එක ක්‍රම් කෝට් කරගෙන අවශ්‍ය අනිත් පාට දෙක මම දාගත්තා. එතකොට දැන් මේ කේක් එකේ මට දුන්නු ඩිසයින් එකේ තිබුණේ කොළ පාට වටේට උඩ තිබුණා කහ පාට. ඉතින් ඒකට බොහොම පොඩි ප්‍රමාණයක් තමයි අයිසිං අවශ්‍ය වුණේ. මොකද ග්‍රෑම් 500 කේක් එකක් නිසා මම හදන බටර් අයිසිං රෙසිපි එක මම ඔයාලට කෙටියෙන් කියන්නම්. බටර් හෝ මාගරින් හෝ අපි අරගන්නවා ග්‍රෑම් 100ක්. ඒකට අයිසිං සීනි ග්‍රෑම් 300ක් එකතු කරලා තමයි මේ පදමට බටර් අයිසිං එක හදාගත්තේ. ඉතින් මේ විදිහට හදාගත්තාම බටර් අයිසිං දිය වෙන්නේ නැහැ. ඔයාලට දවස් 3ක් 4ක් වුණත් කේක් එක ෆ්‍රිජ් එකේ දාන්න නැතුව එළියේ හොඳට තියාගන්න පුළුවන්. කොළ පාට වර්ණකය මම ගත්තේ ඇපල් ග්‍රීන් රසාකෝ බ්‍රෑන්ඩ් එකෙන්. එතකොට උඩට ගත්ත කහ පාට මම ගත්තේ ලෙමන් යෙලෝ වර්ණය ඒත් රසාකෝ බ්‍රෑන්ඩ් එකේ. ඒ වගේම ඔයාලා කැමති නම් පුළුවන් බටර් අයිසිං වලට වැනිලා හෝ වෙන එසන්ස් එකක් එකතු කරගන්න. දැන් ස්ක්‍රේප් එක අරගෙන වටේට පොඩි මෝස්තරයක් මන් දාගත්තා. කේක් එක වටේ පෙනුමක් එන්න පොඩි ඉරි මෝස්තරයක් දාගත්තා. එතකොට උඩට කහ පාට මේ විදිහට දැම්මා. මේ කේක් එකේ පළල විශ්කම්බේ අඟල් 6ක් වගේ තිබුණා. ඒ වගේම උස අඟල් 4ක් වගේ තිබුණා. සාමාන්‍යයෙන් කේක් බෝඩ් එක මම මේ ගත්තට වැඩිය ටිකක් පොඩි වුණා නම් හොඳයි. මට මේ වෙලාවේ කේක් බෝඩ් එකක් වෙන එකක් තිබුණේ නැහැ. නැත්නම් ඔයාලා අඟල් 8 කේක් බෝඩ් එකක් ගත්තාම ඇති. ඊළඟට මම නොසල් එකක් අරගෙන උඩ බෝඩරේ දාගත්තා. ඒකට මම ගත්තේ අංක 20 තරු නොසල් එක. තරු නොසල් එකෙන් සාමාන්‍යයෙන් අපි දාන බෝඩරයක් නෝමල් ඒ බෝඩරේ උඩට දාගත්තා. ඒකට මම ගත්තේ ටිකක් මේ අයිසිං කලර් එකම තමයි. කියන්නේ මුකුත් කලරින් දාන්න නැතුව නෝමල් අපේ බටර් අයිසිං කලර් එකෙන් යටටත් බෝඩරයක් දාගත්තා. බටර් අයිසිං වලින්ම මුකුත් කලර්ස් දාන්න නැතුව. ඊළඟට මේකේ වැදගත්ම කොටස තමයි උඩ තියෙන මෝස්තර ටික. උඩ තියෙන මෝස්තර ටික මම ෆොන්ඩන්ට් වලින් කිරි මුට්ටිය හදාගත්තේ. හැබැයි ඇතුළට රිජිෆෝම් බෝලයක් දැම්මා. සාමාන්‍යයෙන් අපිට රිජිෆෝම් බෝල තියෙනවා ගන්න. ඒ බෝලයක් අරගෙන ෆොන්ඩන්ට් අයිසිං එකෙන් සම්පූර්ණයෙන් බෝලේ කවර් කරලා දුඹුරු පාට පේන්ට් කරගත්තා. මේ මුට්ටිය සුදු පාටින් තමයි කවර් කරේ. කවර් කරලා ඒක කම්බියක් යටට රඳවලා දුඹුරු පාටයි කහ පාටයි එකතු කරලා තමයි මම මේ මුට්ටිය කලර් එක ගත්තේ. ඒ කලර් එක අරගෙන මුට්ටිය කට වටේටත් ගැට්ටක් හදාගෙන ෆොන්ඩන්ට් වලින්ම ඒක රඳව ගත්තා. එතකොට උඩට ෆොන්ඩන්ට් වලින් හැඩයකට කපලා කිරි විදිහට උඩින් තියාගත්තා. ඊළඟට දර ටිකයි ගල් 3යි හදාගත්තේ මම sugar flower paste එකෙන්. ඒකත් මම සුදු පාටින් හදලා තද දුඹුරු පාටින් පේන්ට් කරගත්තා. පින්සල අරගෙන පින්සලෙන් පේන්ට් කරගත්තා. ඊට පස්සේ සුබලුත් අවුරුද්දක් වේවා කියලා ලී ටොපර් එකක් ඒක නම් කඩෙන් ගත්තේ. මේ දවස්වල අපට ගන්න තියෙනවා කඩේ එක. ඒක කඩෙන් අරගත්තා. ඒකක් නැති වුණත් ඔයාලට පුළුවන් එඩිබල් පෙන් එකක් අරගෙන ෆොන්ඩන්ට් රවුමක් කපලා ඒක උඩ සුබලුත් අවුරුද්දක් වේවා කියලා ලියන්න. එතකොට බුලත් කොලේ මම හાર્ට් කටර් එකෙන් කපලා ටිකක් තුනී කරගත්තා. එතකොට ටිකක් බුලත් කොලේ වගේ එක දික් වෙනවා. මගේ තියෙනවා රෝස කොලේ සිලිකන් මෝල්ඩ් එක. සිලිකන් මෝල්ඩ් එකෙන් තමයි මම බුලත් කොලේ ඉරි ටික ඇඳගත්තේ.
ඉතින් මේක තමයි අවසාන නිර්මාණය. මේක හරිම ලේසි. හැබැයි ටිකක් වෙලා යනවා මේ ෆොන්ඩන්ට් අපේ ටොපස් ටික හදාගන්න. හැබැයි සිංහල අලුත් අවුරුද්දට හොඳටම ගැලපෙන කේක් එකක් කියලා මම හිතනවා. මේ විදිහට කිරි මුට්ටියයි බුලත් කොලෙයි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ටොප එකයි මේ විදිහට අපි රඳවලා ගත්තාම. ඉතින් ඔයාලට පොඩි අදහසක් දෙන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. මං හිතනවා ඔයාලට මේක උදව්වක් වෙයි කියලා ලස්සන කේක් එකක් හදන්න. ඔයාලට පුළුවන් මට කමෙන්ට් එකක් දාන්න මොන හරි ප්‍රශ්න තියෙනම් මගෙන් අහන්න පුළුවන්. මේට වඩා වෙනස් කලර්ස් උත් ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.